හරි අද මම කතා කරන්න ඕනේ කියලා හිතුවා වැඩි දෙනෙක් කතා නොකරන මාතෘකාවක්. ඒක තමයි పూర్ව ගර්භණී උපදේශනය. එහෙම නැත්නම් ප්‍රී ප්‍රෙග්නන්සි කවුන්සලින් කියන එක. ඇත්තටම මේකෙදි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිරෝගී දරු උපතක් සඳහා කොහොමද මවක් සූදානම් විය යුත්තේ කියන කාරණාව පිළිබඳව. ඉතින් ඇත්තටම අද අපේ රටේ මේ දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න අම්මලා ගත්තාම බොහොම සුළු පිරිසක් තමයි මේ දරු ගැබ් ගැනීමකට පෙර අවධියේදී ඒ සඳහා සූදානම් වෙන්නේ. එතකොට අපි බලමු ඇයි මේ పూర్ව ගර්භණී උපදේශනය එහෙම නැත්නම් ප්‍රී ප්‍රෙග්නන්සි කවුන්සලින් කියන එක වැදගත් වෙන්නේ කියන එක. ප්‍රධානම කාරණාව තමයි මවක් හෝ කාන්තාවක් යම්කිසි රෝගී තත්වයකින් පෙළෙනවා නම් එතකොට එම රෝගී තත්වය නිවැරදිව පාලනය වෙලා තියෙනවද නැද්ද කියන එක සොයා බැලීමක් සිදු කරනවා. ඒ වගේම සමහර අවස්ථාවන් තියෙනවා සමහර මව්වරු හෝ කාන්තාවන් ඒගොල්ලන් දන්නේ නැහැ ඒගොල්ලන් නොදැනුවත්ව යම් රෝගාබාධ තත්ත්වයන් තියෙන්න පුළුවන්. එතකොට මේ పూర్ව ගර්භණී උපදේශනය තුලදී එවැනි රෝගාබාධී තත්ත්වයන් හඳුනා ගැනීමක් සිදු කරනවා. උදාහරණයක් වශයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් මව්වරුන් අතර බහුල වශයෙන් දක්නට ලැබෙනවා. එතකොට ඊට අමතරව සමහර මව්වරුන් කාන්තාවන් ඉන්නවා විවිධ බෙහෙත් වර්ග ගන්න. මේ සමහර බෙහෙත් නැත්නම් ඖෂධ ගැබ් ගැනීමේදී හෝ ප්‍රසව කාලය තුලදී දරුවාට අහිතකර වෙන්න පුළුවන්. ඉතින් මේ పూర్ව ගර්භණී උපදේශනය තුලදී එවැනි ඖෂධ පිළිබඳ සමාලෝචනයක් සිද්ධ කරලා ඒවා දරුවාට අහිතකර නම් අපි කරන්නේ ඒවා හොඳ බෙහෙත් හිතකර බෙහෙත් බවට මාරු කිරීම. ඊට අමතරව සමහර අවස්ථාවන් තියෙනවා මවක් ගැබ් ගැනීමට නුසුදුසු අවස්ථාවන්. ඒ කියන්නේ ගැබ් ගැනීම මවට මාරාන්තික තත්ත්වයන් ඇති කරන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවකදී එම මව නිවැරදි නැත්නම් ඵලදායී උපත් පාලන ක්‍රමයක් කරා යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඊට අමතරව සමහර වෙලාවල් තියෙනවා පරම්පරාගත රෝග. උතර උදාහරණයක් වශයෙන් තැලසීමියා වැනි රෝග. ඊට අමතරව ජානමය වශයෙන් බෝ වෙන රෝග. උදාහරණයක් වශයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් වැනි රෝග තියෙන අම්මලා හඳුනාගෙන එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන పూర్ව ගර්භණී සත්කාරය ලබා දීම තුළින් නිවැරදි නැත්නම් නිරෝගී දරු බිහි කරගන්න අපිට උදව් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා තමයි මේ పూర్ව ගර්භණී උපදේශනය එහෙම නැත්නම් ප්‍රී ප්‍රෙග්නන්සි කවුන්සලින් කියන එකේ තියෙන වැදගත්කම. එතකොට අපි බලමු කවුරුද නැත්නම් මොන අම්මලාද මේ పూర్ව ගර්භණී උපදේශන සඳහා යොමු වෙන්න ඕනේ. ඇත්තම වශයෙන්ම කියනවා නම් සෑම කාන්තාවක්ම දරුවෙක් බලාපොරොත්තුෙන් සිටින ගැබ් ගැනීමට බලාපොරොත්තුෙන් සිටින සෑම කාන්තාවක්ම මේ పూర్ව ගර්භණී උපදේශනය නැත්නම් ප්‍රී ප්‍රෙග්නන්සි කවුන්සලින් සඳහා යොමු වීම අතිශයින් වැදගත්. ඒතර ඇත්තටම මේකෙදි වෙන්නේ මොකද්ද කියන එක අපි ඊළඟට බලමු. ඒකෙදි වෙන්නේ වෛද්‍යවරයා විසින් එම මවගේ පෙර රෝගාබාධ තත්වයන්, ශල්‍ය ඉතිහාසය පිළිබඳව විමසීමක් කළා. ඊට පස්සේ ඒ රෝගවල පාලනය හොඳ තත්ත්වයක තියෙනවද නැද්ද කියන එක බැලීමක් සිද්ධ කරනවා. ඊට අමතරව මීට පෙර සිදු වූ දරු උපත් සහ ගැබ් ගැනීම පිළිබඳ විස්තර හොයලා බලලා ඒවැය සිදුවෙච්ච මොන හරි ප්‍රශ්න සංකූලතා තියෙනවා නම් ඒවා හඳුනාගෙන එතකොට ඒවැයදී යම් పూర్ව ගර්භණී ප්‍රතිකාරයන් අවශ්‍යද නැද්ද කියන එක සොයා බැලීමක් කරනවා. ඊට අමතරව කලින් කිව්වා වගේ අර ඒ මව හෝ කාන්තාව භාවිතා කරන බෙහෙත් පිළිබඳව විමසීමක් කරලා එම බෙහෙත් එම දරුවෙක් සඳහා සුදුසුද නැද්ද හිතකරද නැද්ද කියන දේ සලකා බලනවා. ඊට අමතරව මම කලින් කිව්වා වගේ පවුලේ යම් රෝගී තත්වයන් කියන්නේ පාරම්පරිකව බෝ වෙන්න පුළුවන් රෝගී තත්වයන් ජාන විකෘතිතාවයන් තියෙනවද නැද්ද කියන එක සොයා බැලීමක් කරනවා. ඊට අමතරව ඒ අම්මගේ උස බර ආදී සාමාන්‍ය කෙටි පරීක්ෂණ නැත්නම් අපි කියනවා ඒවා සරල පරීක්ෂණ සිදු කිරීමක් කරලා ඒ අම්මා අධ්‍යාවාදානම් තත්ත්වයක ඉන්න මවක්ද නැද්ද කියන එක සොයා බැලීමක් කරනවා. ඊට අමතරව ඒ අම්මගේ හඳුනා නොගත් රෝගී තත්ත්වයන් තියෙනවද නැද්ද කියන එක බලන්න යම් පරීක්ෂණ කරන උදාහරණයක් වශයෙන් දියවැඩියාව සඳහා කරන පරීක්ෂණය. එතකොට ඒ අම්මා නිවැරදි එන්නත් නිවැරදි වශයෙන් ලබාගෙන තියෙනවද නැද්ද කියන එකත් අපි හොයලා බලනවා. එතකොට විශේෂයෙන්ම රුබෙල්ලා එන්නත
දරු ප්‍රසූතියට පෙර ලබාගෙන තිබීම අතිශයින් වැදගත්. එතකොට එහෙම ලබාගෙන නැත්නම් ඒ අම්මව අපි එන්නත් සායනය සඳහා යොමු කිරීමක් සිද්ධ කරනවා. ඊළඟට ඒ මවට සුදුසු බර තියෙනවද නැද්ද කියලා බලලා එතකොට බර වැඩි නම් එතකොට අපිට ඒ සඳහා අවශ්‍ය උපදේශ ආහාර පාලනය එතකොට අවශ්‍ය ව්‍යායාම පිළිබඳ උපදෙස් ලබා දීමක් සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට ෆෝලික් අම්ලය. මේක අතිශයින් වැදගත්. මවක් ගැබ් ගැනීමට අඩුම වශයෙන් මාස 3කට පෙර සිට ෆෝලික් අම්ලය නිවැරදි මාත්‍රාවෙන් ලබාගෙන තිබීම. එතකොට ඒ මගින් එම දරුවාට ඇති වෙන්න පුළුවන් සංකූලතා අවම වීම සිදුවීමකුත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මෙම ගැබ් ගැනීමකට පෙර పూర్ව ගර්භණී උපදේශනය ප්‍රී ප්‍රෙග්නන්සි කවුන්සලින් සඳහා යොමු වීම සෑම දරුවෙක් බලාපොරොත්තු වෙන සිටින මවකටම අතිශයින් වැදගත් වෙනවා.